අයුබෝවන් සුබ දවසක් වේවා ඔයගලන්ට. මම ඔයාලට පුරුදු වුණා තවත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනට ඔයාලව හමු වෙනවා කියලා. ඉතින් ඔන්න ඒ පුරුදු ඉටු කරමින් මම ඔයාලා හමුවට ආවා. මේ වීඩියෝ එක අහන ඔයාත් මමත් අනිත් හැම සත්වෙක්මත් පුද්ගලික වශයෙන් අත්දකින මේ ජීවිතය එහෙම පිටින්ම අපගේ සිතුවිලි වල නිර්මාණයක්. ඒ වගේම අපි අත්දකින තාක්ෂණික අතින් ඉතා ඉහළ දියුණුවක් ලැබලා තියෙන මේ ලෝකයේ ඇති සෑම නිර්මාණයක්ම මිනිස් මනසක උපන් සිතුවිලි වල ප්‍රතිඵලයක්. අප භාවිතා කරන මෙවලම් කොයිතරම් තාක්ෂණික අතින් දියුණු වුණත් ඒවා භාවිතා කරන්න මිනිස් මනසක මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ඉතින් මේ මිනිස් මනස තරම් බලගතු දෙයක් තවත් මේ ලෝකේ නැහැ. මිනිස් මනසේ උපරිම ධාරිතාවය අපගේ එදිනෙදා ජීවිතයේ සාර්ථකව ගෙන යන්න උනත් ප්‍රයෝජනයට ගන්න නම් නිසි පරිදි එය පුරුදු පුහුණු කළ යුතුයි. එහෙම නිසි පරිදි මනස පුරුදු පුහුණු කරලා මේ මනසේ උපරිම ප්‍රයෝජනය ගන්නවද නැද්ද යන්න තීරණය ගන්න ඕනෙත් ඔයාමයි. ඒක ඔයා වෙනුවෙන් වෙන කාටවත් කරන්න බෑ. ඒ වුණාට ඒ තීරණය ගන්න හිතෙන්නේ ඒ තීරණය ගන්නෙත් ඒ සඳහා ඔයා මෙතෙක් ඇවිදා සසරේ ඔයා විසින්ම හේතු සකසා තියනවා නම් විතරයි. ඒ කියන්නේ මනස මේ විදියට පුරුදු පුහුණු කරලා සංසාරගත පුරුද්දක් ඔයාට තියනවා නම් විතරයි. මෙතෙක් ලෝ පහළ වූ අතිශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයා අප මහා බුදුරජාණන් වහන්සේ කියලා කිසිම විවාදයකින් තොරව අපි හැමදෙනාම පිළිගන්නවනේ. මනෝපුබ්බංග මහධම්මා කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ සියලු දේටම වඩා සියලු දේටම මුල මිනිස් මනසයි කියන එක. මම උපතින්ම බෞද්ධයෙකු වුණත් බෞද්ධ ආගමට නැඹුරු වටපිටාවක් අපේ ගෙදර තිබුණ නැහැ. එහෙම වුණේ ගමේ පන්සලේ සිදුවුණ නොයෙකුත් අකටයුතුකම් නිසා. පන්සල තිබුණේ අපේ ගේ ඉස්සරහා වුණත් අපිට පන්සල තහනම් ප්‍රදේශයක් වුණා. මේ උතුම් සංඝරත්නය කෙරෙහි අංශු මාත්‍රයක්වත් අපහැදීමක් අපේ සිතේ ඇති කරගන්න එක විශාල පාපයක් කියලා අපේ තාත්තටත් ඒ දවස්වල තේරුමක් තියෙන නැතුව ඇති. මමත් ඒ බව ඉගෙන ගත්තේ මේ ළඟදී. මේ සංඝරත්නය නියෝජනය කරන්නේ අප මහා බුදුරජාණන් වහන්සේනේ. ඒ වුණාට සංඝරත්නය විතරක් නෙමෙයි අපි කවුරු වුණත් හිතන්නේ කතා කරන්නේ හැසිරෙන්නේ සංසාරේ අපි පුරුදු පුහුණු කරලා තියෙන ගති ලක්ෂණ වලට අනුවනේ. ඉතින් බෞද්ධ ආගමික නැඹුරුවක් අපේ ගෙදර නොතිබුණාට මගේ දෙමව්පියන් අපි 4 දෙනාට ඒ කියන්නේ මගේ අක්කටයි අයියලා දෙන්නටයි අධ්‍යාපනය විතරක් නෙමෙයි හොඳ ආකල්ප වඩලා යහපත් පුරවැසියන් ලෙස සමාජයට යන්න අවශ්‍ය වටපිටාව කිසිම අඩුවක් නැතුව සකසලා දුන්නා. මගේ අම්මා පාසල් ගුරුවරියක්. ඇය ඉතා ආදරණීය චරිතයක්. එය ආදරය කළේ අපි 4 දෙනාට විතරක් නෙමෙයි. ඇය ඉගන්නූ සෑම සිසුවියෙකුටම අම්මා ආදරය කළේ තමන්ගේම දරුවෙකුට වගේ. තාත්තා රජයේ රැකියාවක් කරපු හරිම ප්‍රතිපත්ති ගරුක විනය ගරුක කෙනෙක්. ඉතින් තාත්තගේ දැඩි නීති රීති යටතේ අම්මගේ අසීමිත ආදරය මැද තමයි මම හැදුනේ වැඩුනේ. ඉතින් තාත්තලා එහෙමනේ අපිට සැරවැර කරලා දැඩි නීති දාලා අපිව හදන්නේ අපිට තියෙන ආදරයට. තාත්තා විතරක් නෙමෙයි බොහෝ පිරිමි එහෙමනේ ආදරේ එලිපිට පෙන්වන්නේ නැහැ. එයාලා ආදරේ පෙන්වන්නේ හිතේ හංගගෙන හරි අපූර්ව වෙන විදි වලින්. උදාහරණයක් විදිහට අපිට අවශ්‍ය හැම සැප සම්පතක්ම ලබා දීලා එහෙම නැත්නම් අපි කැමති භෞතික දේවල් උවමනාවටත් වඩා අපිට දීලා අන්න ඒ විදිහට. එහෙම නොවෙන ලෝභ නැතුව ආදරේ පෙන්වන පිරිමිත් ඇති. හැබැයි හරිම අඩුයි. ඉතින් පොඩ්ඩක් මාත්‍රකාවෙන් පිට ගියා සමාවෙන්න ඕනේ. මම පොඩි කාලේ ඉඳලම ඉතා සංවේදී සුතක උරුමකාරයක්. මම අයුක්තිය අසාධාරණය හමුවේ දැඩි ලෙස තරහගත්ත කෙනෙක්. ඒ වගේම ඉතා සුළු දෙයටත් හිත දුකට පත් කරගත්ත කෙනෙක්. මගේ ජීවිතය දිහා අපසට හැරිලා බැලුවහම ඇත්තටම මම තරහ අරගෙන තියන්නේ මගේ පාලනයෙන් තොර බාහිර දේවල් වලට කියලා මට දැන් තේරෙනවා. ඒ වගේම බොරුවට දුක් වෙලා තියෙන්නේ ඇත්තටම දුකටපත් වෙන්න ඕනේ කාරණාවලට නෙමෙයි කියලා මට දැන් තේරෙනවා. නමුත් අපිට අපේ අතීතය ආපසු ගන්න බෑනේ. අපිට තියෙන්නේ අපේ වර්තමාන මොහොත හරි විදියට ජීවත් වෙන්න විතරයි.
ඉතින් මම පොඩි කාලේ ඉඳලා මගේ හිතට පොඩි හරි දුකක් දැනුනොත් උදාහරණයක් විදිහට ඉස්කෝලේදී යාළුවෙක් හරි මගෙත් එක්ක තරහ වෙලා මට දුක හිතුනොත් මං ගෙදර ඇවිල්ලා අම්මට කියලා අඬනවා. රෑට අම්මා ගාව නිදා ගනිද්දී මට නිින්ද ගියේ නැත්තම් අම්මා මගේ ඔළුව අත ගාලා කියනවා ඔයා ඉතිපිසෝ ගාතාව කියලා නිදා ගන්නකො රත්තරන් කියලා. ඉතින් අම්මා එදා එහෙම කිව්වේ ඇයි කියලා මට නොතේරුණාත් ඒ ගාථාවේ තියෙන බලවත්කම මට තේරෙන්නේ දැන් තමයි. එදා අවබෝධයකින් තොරව මම අම්මා කිව්ව දේ කරත් අද නම් බුදුගුණ කියවෙන මේ ඉතිපිසෝ ගාථාව නිතරම මෙනෙහි කරමින් ඒ උතුම් ගුණ කන්දරාව මගේ සිතෙත් වර්ධනය කරගන්න මම උත්සාහ කරන්නේ දැඩි අදිෂ්ඨානයකින්. එයින් මම ලබාගත් සහ දැනට අත්විඳින සහනය කියලා නිම කරන්න නම් බෑ. ඉතින් අදට මට පුංචි දුකක් හරි හිතට දැනුනොත් මම කරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩලා සිටිනවා කියලා හිතාගෙන මම උන්වහන්සේට මගේ දුක කියනවා. උන්වහන්සේ ජීවමානව වැඩ සිටියා නම් උන්වහන්සේගේ මහා කරුණාව පෙරදරි කරගෙන උන්වහන්සේ දිසු දහම තුළින් දෙන පිළිතුරු මොන වගේ එකක් වෙයිද කියලා මම මෙනෙහි කරනවා. හැබැයි ඒකට මේ දහම ගැන නිවැරදි දැනුමක් අපි ලබලා තියෙන්න ඕනේනේ. ඉතින් හැබැයි ඔයාට අවංක උවමනාවක් සහ දැඩි උත්සාහයක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මඟ ඉබේම පෑදෙනවා. හරියට මට වුණා වගේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කල්යාණ මිතුරන්ගේ ඇසුර පතපොත මට ලැබුණේ ඉබේම වාගේ. මං හිතන්නේවත් නැති විදිවලට. ඉතින් මම පොතපතෙන් සහ මේ උතුම් ධර්ම දේශනා කරන ගී පැවිදි දෙපාර්ශ්වයෙන්ම දැනට මම ලබා ගන්නා දැනුම මේ සඳහා ප්‍රයෝජනයට ගන්නවා. මේ ලෝකයේ මනස දියුණු කරන්න තියෙන උතුම මඟ විදර්ශනා භාවනාවනේ. උතුම් පිනත් ඒකයි. ඉතින් ඔයාටත් උතුම් විදර්ශනා භාවනාව දක්වා මනස පුරුදු පුහුණු කරන්න අවංක උවමනාවක් තියෙනවා නම් ඒ සඳහා මුල මැද අග ඉතා මේ උතුම් පැහැදිලිව දේශනා 600ක් නිර්මලව ආරක්ෂා කරලා ලබා ගන්න ආරක්ෂාවදී වෙන්න අද විශාල වශයෙන් විදේශිකින් පැමිණිලා අපේ උතුම් සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ දහම් මඟ පුරුදු පුහුණු කරනවා. මේ විද්‍යාත්මක අතිගාම්භීර නිර්මල දහමේ ඇති වටිනාකම උන් අවබෝධ කරගෙන ඇති නිසානේ. ඉතින් මේ උතුම් පින්බිවීම ජීවත් විවසන අප ඇයි මේ තරම් ප්‍රමාද වෙන්නේ නේද? ඉතින් තවත් මේ වගේ වීඩියෝකින් ඔයාලව හමු වන තුරු මම අදට ඔයාලගෙන් සමුගන්නම්. සුබ දවසක් ඔයාලට.